දරුවකින් අම්මා කෙනෙක් දෙවෙනි විවාහයකට යා යුතුද? හැමතිස්සෙම පිරිමියා හැමතිස්සෙම හරි යා සුද්ධව කියන්නේත් නිකන් කඩ වචනෙට කියන්නේ මේ හොදලා ගත්තාම හරි පිරිමියා ගෑනිට තමයි ඔක්කොම පිරිසුදු භාවයත් ඔක්කොම තියෙන්න ඕනේ ගෑනුන්ට පිරිමින්ට ඕන එකක්. ඒක ඉතින් මේ වගේ රටවල් වල කියන අවසරාමන්ත තත්ත්වයක්. ඉතින් ඒක තාමත් ඒවා වෙනස් වෙලා නැහැ. ඒක වෙනස් කරන්න කවදා පුළුවන් වේද කියලා මං හිතන්නෙත් නැහැ. ඉතින් ඒක තියෙන ප්‍රශ්නයක්. ඉතින් දෙවෙනි විවාහයකට යනකොට ඉතින් දරුවෙක් ඉන්නවනම් විශේෂයෙන් මෙත්තටම හිතන්න ඕන දෙයක් සමහර දෙන දරුවගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් ගෑනළමෙක් නම් ඒ වගේ දේවල් හිතන්න ඕනේ. නමුත් ඉතින් ඒ තනින් කාන්තාවක් එහෙම ඉන්න ඕනේ කියලා නෑ නේ. ආ දරුවත් එක්ක සදාකාලිකව තනිකඩ එයාගෙත් අවශ්‍යතාවයන් තියෙනවා. ගෑනු කෙනෙක් නේ යාට රැකවරණයක් ඕනේ. අපි හැමතිස්සෙම අපි කාන්තාව ජීව විද්‍යාත්මකව හැදිලා තියෙන්නේ මොකක් හරි එහෙම රැකවරණයක් යටතේ ඉන්නනේ. එදා ඉඳන් අද වෙනකන් ගත්තොත් එතකොට ඉතින් එහෙම ඔක කාන්තාවකට විතරක් ওই ප්‍රශ්නේ බාරපතල විදිහට බලපාන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි ඉතින්. මරා ගන්නවා නම් ගහ ගන්නවා නම් ඩිවෝස් එකට යන එක හොඳයිද? ඔව්. ඉතින් ඇයි එහෙම මරාගෙන ගහගෙන එහෙම ඉන්නේ? මට නම් එහෙම ඉන්න උවමනාවක් නැහැ. ඉතින් එහෙම ලංකාවේ එහෙම ඉන්න හේතු වෙලා තින්නේ ගොඩක් අය පිරිමි මැත්තේ ගෑන් කාන්තාව යැපෙනවනේ. එතකොට අමාරුයි එයාට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ගුටි කකා හරි අර හස්බන්ඩ් ළඟට ඉන්න වෙලා තියෙනවා. ඉතින් කාන්තාව විදියට තම තමන්ගේ පෞරුෂයෙන්ම තමයි යෝක හදාගන්න වෙන්නේ.